ගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා ඉගෙනීම කටුවත්තකේ එහි ඵලය මල්ලිත්තකි. අහස දැක්කහම පේන්නේ නැති ඇත්තට මේක හරි කටුකයි කියලා. ඉතින් වහින්න වගේ තියෙන උදෑසනක මම මේ ලස්සන්ට ඇඳලා කරලා යන්නේ දවසටම ලෙක්චර්ස් දෙකක් විතරක් තියෙන දවසක. ඉතින් උදේට පම් පෙත්තකුත් බඩට දාගෙන අපි යමු විශ්වවිද්‍යාලය කරා. ඉතින් මම මේ ලහි දුවන්නේ මොකද විනාඩි 5ක් තියලා තමයි මෙදා දවසේ මම බෝඩින් එකෙන් එළියට බැස්සේ. කොහොම හරි බුදුමැදුරත් පාස් කරගෙන මම යන්නේ BH හෝල් එකට. මොකද අද දවසේ මට තියෙන්නේ චයිනීස් ලෙක්චර්ස් දෙකක් විතරයි. ප්‍රමාදය පසුතැවීමට හේතු වේ වගේ මම යද්දිත් ලෙක්චර් එක පටන්ගෙන. ඒ වුණාට මම කවදාවත් නැතුව එදා ඉස්සරහම ඉඳගත්තා. එතම කතාව මම අනිත් ලෙක්චර්ස් වල පිටිපස්ස සහ වාඩි වුණාට චයිනීස් එකේ නම් දෙයනේ කියලා ඉස්සරහම වාඩි වෙනවා. මොකද මගේ ඇස් ටික පේන්නේ පිටිපස්ස හිටියම් කියන එක තේරුම් අරගෙන විතරක් වැඩක් නෑ. ඒක ඇස් දෙකට පෙවුන්නේ නැත්තම් භාෂාව බෑ ඉතින්. ඒ නිසා තමයි මම මේ චයිනීස් ලෙක්චර් එකේ හැමදාම ඉස්සරහම ඉඳගන්න ගිහිල්ලා. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම චයිනීස් සේලර්ස් වලට කරා දීලා. අනේ නැහැ ළමයි මම චයිනීස් සේලර්ස් වලට කරලා නැහැ. මම ඉගෙන ගත්තේ සිංහලනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා එලවස් නොකර වුණත් චයිනීස් සබ්ජෙක්ට් එකක් විදිහට කැම්පස් එකේ කරන්න. ඒ වගේම තමයි ගොඩක් අය කියලා තිබ්බා අපි ඉගෙන ගන්න වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. එහෙනම් අද බලන්න කොහොමද මං චයිනීස් ඉගෙන ගන්නේ කියලා. ඉස්සෙල්ලා ද සවුන්ඩ් එක ඩී සවුන්ඩ් එක එනවා. ඊට පස්සේ ඉතින් සයින් එකත් ගහලා අපි ඉතින් ඔය හොර සයින් ගහලා නෙමෙයි මොකද ඉතින් අපි හැමදාම ලෙක්චර්ස් යනවා. ඉඳලා හිටලා ගෙදර දුවන අවස්ථාවක් නැතුවම නොයි. ඒ වුණාට හැමදාම අපි ලෙක්චර්ස් යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගායන කුසලතා. මේ තියන්නේ අපේ PR ලෙක්චර් එකේදී අපි සින්දු කියව ලස්සන. බලාගෙන යන්නකො කොහොමද කියලා. මේ ඉතින් මගේ දිවා ආහාරය. ඉන්දියාප්පයි කිරි හොදේ පසම්බෝලයි. බෝඩිමට ආවට පස්සේ තමයි මට තියෙන රාජ නියෝග ඔක්කොම ටික ආරම්භ වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ තියෙන්නේ මට තියෙන ප්‍රධානම රාජකාරිය. ඒ තමයි මගේ ඕඩර්ස් ටික පැක් කරලා කුරියකට බාර දෙන එක. මේ තියෙන මගේ TikTok account එක එකත් follow කරන් යන්න. ඒත් එක්කම තමයි YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලට ඕනේ මොන හරි තියෙනවා මගෙන් ඕඩර් කරන්න හොඳද? දැන් යන්න මගේ part time job එක බලන්න. නෑ. ඉන්න තැන පිරිසිදු තබා ගන්න එක තමන්ගේ වගකීම. මේ ඉතින් ආපු ගමම ඕඩර්ස් ටික පැක් කරලා ලහි මම මේ මගේ රූම් එක අස් කරගන්නවා. ඔයාලත් මං වගේ හොඳ ළමෙක් වෙන්න ඕනි හරිද? thumbnail එකට එකලා අපු ළමයිනේ මොනවද බෝඩින් එකේ ආතල් මොනවද කැම්පස් එකේ ආතල් කියලා හඳුනා ගන්න බැරි නම් මේවා තමයි බෝඩින් එකේ ආතල්. මොකද ඉතින් හැමදේම අම්මා අදට පයට කරලා දෙන්න අපිට ළඟ නැහැනේ. අපි තමයි ඉතින් ඔක්කොම ටික කරගන්න ඕනි වෙන්නේ. මට නම් වැඩක් කරද්දී සින්දුවක් අහගෙන ආතල් එකේ කරන දේ කරගෙන යන්න ඕනේ. ඔයාලටත් ඒ වගේ නේද? මට නම් ඒ විදිහමයි වැඩක් කරනවා නම් සින්දුවක් දාගන්න ඕනිමයි. ලම සලු විහිරි නැතුමකම වෙයි මොද සුසුම් හෙළමි
ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා ලැන්වේජ් එකක් කරන එක අමාරුයිද කියලා. මෙහෙමයි ඒක ඉතින් තමන් මහන්සි වෙන අනුව තමයි. සිංහල වුණත් අපි ඉපදුන දවසේ ඉඳන්ම කතා කරේ නැහැනේ අනේ. අපිත් අවුරුදු 2-3ක් ගියාට පස්සේ තමයි වචනින් වචන ඉගෙන ගත්තේ. එකේ පන්ති ඉගෙන ගත්තේව නෙමෙයි අපි ශිෂ්‍යාතිදි ලියුවේ. ඒ වගේ ඉතින් අපි එක ඉගෙන ගන්න විෂය අපිට ලේසි වෙන්න හෝ අමාරු වෙන්න ඉඩකඩ තියෙනවා. අපිල වලට තිබ්බ කැත මේසේ ලස්සන කරගන්න ගමන් තමයි මම මේ ඉන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ බලන ඔයාලා කැම්පස් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් මේ අවුරුද්දේ ලෙවල්ස් ලියන්න ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් මේ වෙද්දි කැම්පස් ඇප්ලයි කරලා ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරිද කියලා. හිමින් සැරේ මගේ පොත් මේසෙත් අස් කරගෙන මම වොෂ් දාලා මේ හදන්නේ මගේ දවල් ආහාරය රස බලන්න. ඉතින් අද මං කෑවේ ඔන්න ඔය ටික. ඊට පස්සේ ඉතින් රෙදි ටිකත් ඔක්කොම සෝදලා ඒ ටිකත් වේලෙන් වැලේ වනලා මම ඉතින් කලින් දවසේ හොදපු රෙදි ටික ගෙට අරගෙන ඒ ටික නවන ගමන් තමයි මේ ඉන්නේ. මල් මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ මල් මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ ප්‍රේමය උසයි සුසුම් නම් නිසයි තනිකම් දුසයි සදාකාලිකයි. එහෙනම් ළමයි මේ තමයි මගේ රාත්‍රී ආහාර වේල. අද ඉතින් ගොඩක් දේවල් කඩින් තමයි මගේ බඩට වැටුනේ. ඉතින් මම රාට පිට්සා එකක් ඕඩර් කරගෙන ඒකත් කාලා මම ගියා ඉතින් නිදා ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.